දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හැමෝටම මේ අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හුඟ කාලෙකින් ඔන්න මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එක අපි දෙසැම්බර් මාසේ ලංකාවට ගිය වීඩියෝ එකක්. ඉතින් මේ දේවල් ඔයාලත් එක්ක හරිම ආසාවෙන් හිටියේ බෙදා ගන්න. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් බලන්නකො මම ලංකාවට ගිහිල්ලා මොනවද කළේ කියලා. ඒ වගේම තමයි මම ලංකාවට ගියේ ගෙදර අයට කියන්නේ නැතුව. ඉතින් යාලා පුදුම වෙච්ච විදිහේ මම ලංකාවේ මොනවද නත්තල් කාලේ කළේ කියලා මේ හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. අපි ඉතාලියෙන් පිටත් වුණේ දෙසැම්බර් 23 වෙනිදා. ඉතින් 24 වෙනිදා තමයි අපි ලංකාවට ගියේ. අපි ඉතාලියේ පීසා කියන ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් තමයි පිටත් වුණේ. ඉතින් එතන ඉඳලා වෙච්ච දේවල් මම ඔයාලත් එක්ක මේ විදිහට අදරින් බෙදා ගන්නවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ තියෙන්නේ අපේ අන්තිම චෙකින් එක. අපි බජට් ටිකට්යක් විදියට ෆ්ලයි ඩුබයි තමයි බුක් කරේ මේ පාර. ඉතින් කියන්න ඕන මම ඉතාලියට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා. ඉතින් ඒ අවුරුදු 2කට පස්සේ මේ ලංකාවට යන පළවෙනි පාර. ඉතින් පුදුම සතුටකින් තමයි ගියේ මගේ ගෙදර අයව බලන්න. ඉතින් මේක පැය 12ක 16ක විතර ගමනක් වුණා. මොකද ෆ්ලයි ඩුබයි එකේ තැන් දෙකක නැවැත්තුවා. ඩුබයි වලයි මාලදිවයිනේ. ඉතින් ඒ ගමන යනතුරම ඉවසිල්ලක් නැතුවයි හිටියේ. Ladies and gentlemen, apologies for that. Those who are boarded, that was just our ground power unit tripping off gun then. Two doors at the rear of the cabin. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි පිටත් උනේ. බලන්නකො මේ දර්ශනයේ තියෙන ලස්සන. මේක පැත්තකින් ගොඩබිම පේන්නේ, එක පැත්තකින් පේන්නේ මුහුද. ඉතින් ඒක නම් හරිම ලස්සනයි. ඉතින් ටික දුරක් යනකොට නම් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඉතින් අපි කරේ මේ විදිහට ෆිල්ම් එකක් බැලුවා. ඊට පස්සේ ඉතින් අපිට කෑම ආවා.
ඉතින් ඒ දේවලුත් එක්ක තමයි ඉතින් කාලය ගත කරගෙන ගියේ. මොකද පැය 6ක් විතර යන්න තියෙනවා. ඉතින් ෆ්ලයි ඩුබයි ගැන කියනවා නම් ෆ්ලයි ඩුබයි ගැන හැමෝගේ මතේ තියෙන මතයක් තමයි ෆ්ලයි ඩුබයි වල හම්බෙන ෆැසිලිටි එක අඩුයි කියලා. ඒක ඇත්ත කියලා අපිටත් තේරුණා. මේ තියෙන අපිට හම්බෙච්ච කෑම එක, ඉතින් මේ තියෙන හස්බන්ඩ් හම්බෙච්ච එක එයා නම් ඒකට එච්චර කැමති වුණේ නැහැ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ටිකක් දුර ගමනක් යද්දී පහසුකම් මදි කියලා හිතෙනවා. ඉතින් ওই වගේ දේවල් තියෙනවා. ඉතින් මේ යන අතරතුර මේ බාන්නක මොකද්ද දකින්නේ කියලා මේ තියෙන ෆ්ලයිට් මාරු වෙනවා. ඉතින් ඒකත් හරිම අපූර්ව අත්දැකීමක් වුණා. ඒක දැක්කයන් පස්සේ ඉතින් මේ බලන්නකො මේ පේන්නේ ඩුබයි බලන්නකො හරිම ලස්සනයි. ඉතින් හැමෝම කියනවා ඩුබයි ලස්සන රෑට කියලා. ඉතින් මේ දේ දකිද්දි නම් අපිට හිතුණා ඒක ඇත්ත වෙන්න ඇති කියලා. හරිම ලස්සනයි. බර්ජ් ඛලීෆා එකත් අපිට ඈතට උස්සට පේනුණා. ඒකනේ ඇත්ත වගේ. හරි වීඩියෝ ගන්න. ඉතින් අපි ඩුබයි වෙලාවෙන් රෑ 10 මාරට විතර ඩුබයි වලට ආවා. ඉතින් මේ එයාපෝට් එක නම් හරිම ලොකුයි. ඉතින් shopping කරන්න නම් කියාපු තැන. වල ගාන දැක්කද? ඔව්. ඒ කස්ටමයිස් කරලා දෙන හින්දා විතරයි. කොහමද? ඒකේ කස්ටමයිස් කරලා ඉන්නේ ගාන. යා. ඉතින් මෙතන අපිට පැය 4ක විතර කාලයක් ඉන්න වුණා ඊළඟ ෆ්ලයිට් එක ගන්න. ඉතින් ඒ අතරතුර අපි කෑම කෑවා. ඉතින් මෙතනදී ගත්තේ අපි ඒෂියන් කෝන් එකක් තිබිලා එතනින් නූඩල්ස් එකකුයි නාසි ගුරාන් එකකුයි ගත්තා. නූඩල්ස් එක නම් එච්චර සෙට් වුණේ නැහැ. නාසි ගුරාන් එක නම් ටිකක් හොඳයි. ඉතින් දැන් නම් මේ උදේ ඉතින් අපි ඩුබයි වලින් පිටත් වෙලා මුළු රෑම නිදාගත්තා. ඉතින් මේ පේන්නේ මල්දිවේ ඉන්න කිට්ටුව. ඉතින් හරිම ලස්සනයි අහස ඒ වෙද්දී. මේ පේන්නේ මාලදිවයින් නිදූපත් අපි ලෑන්ඩ් කරලා ආපහු පිටත් වෙද්දී තමයි මම මේ වීඩියෝ ගත්තේ. ඉතින් මේ ලංකාවට ගොඩ වයින් වෙලාව හරිම ආසාව හිතුණා එතනදී. ඉතින් පුදුම ආසාවකින් තමයි මේ දිහා බලාගෙන හිටියේ. ඉතින් පුදුම සතුටක් තිබුණා අවුරුදු දෙකකට පස්සේ ලංකාවට ආපු එක ගැන. ඉතින් බලන්නකො ඉස්සරහට මම කොහොමද අපේ ගෙදර අය සර්ප්‍රයිස් කරේ කියලා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් උනේ. ඉතින් මට තාත්තා විතරයි වීඩියෝ කරන්න බැරි වුණේ. ඉතින් මේ තියෙන අපේ ගෙදර ගවලනේ මේක මගේ තාත්තා හැම අවුරුද්දකම හදනවා. එක එක තැන්වල එක එක විදිහට හදනවා. ඉතින් අපි කට්ටිය එකතු වෙලා මේ පල්ලි යන දැස්තින විදිය තමයි. ඉතින් හරිම සතුටින් ඒ දවස ගත කරා. එදා රෑම අපි පල්ලි ගියා. ඉතින් පුදුම සතුටක් තිබුණේ ගෙදර.
ඉතින් අත දවස විදියට තමා ගත වුණේ. ඉතින් මගේ නංගි කැරෝල් කිව්වා මගේ හොඳම යාළුවා හම්බුණා. ඉතින් ගෙදර ඇවිල්ලා තෑගි බෙදාගත්තා. නත්තලට සුබ පැතුවා. ඉතින් හරිම සතුටින් ඒ දවස ගත කරා. ඉතින් ගොඩාක් තව දේවල් තියෙනවා ඔයාලත් එක්ක බෙදාගන්න. අර මේ රතින්න ටික කට්ටිය පොඩි පාටියක් thank you ඉතින් ඔය විදියට තමා ගත කරේ. ඉතින් පුළුවන් වුණ ගමන් අපි ගම වටේ රවුමක් ගියා. ඉතින් ඒක නම් හරිම ආසයි. ඉතින් මේ කොළ පාට දකිද්දී ඉතින් ඔයාලට කියන්න ඕන ඉතින් මගේ ගමත් ගම් වතුරෙන් යට වුණා. එතකොට ඔයාලගේ දන්න අයත් ගමවල් මේ විදිහට ගම් වතුරෙන් යට වෙන්නේ නැති. ඉතින් ඒ වෙලාවේ ලංකාවේ හිටියේ නැති වුණා. ඊට පස්සේ ලංකාවට ආපු එක ගැන හරිම සතුටුයි. මම ලංකාවට ආවේ සති දෙකමාරකට වගේ පුංචි කාලයකට. තියෙන පුංචි කාලය තුලත් අපි ගොඩක් තැන් වලට ගියා. මම ඒ ඔක්කොම ඔයාලත් එක්ක බෙදා ගන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. මම තව ලස්සන මේ වගේ වීඩියෝස් අරන් එන්නම්. එහෙනම් අතට ගිහින් එන්නම්. චාෝ.